ආරාධනා කර සිටිනවා පරිසර ස්වභාවික සම්පත් ගරු අමාත්‍ය පාඩලි ජම්පික රණවක මැතිතුමාට මේ සම්මන්ත්‍රණයේ පළමු දේශනය මේ සභාවට ඉදිරිපත් කරන ලෙස පිටු. අද ශ්‍රී ලංකාවේ අපේ ඉතිහාසයේ මෑතකාලීන ඉතිහාසයේ තාමත් තීරණාත්මක අධීරකට පැමිණ තිබෙනවා. LTT ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳව මේ වර්තමාන රජය ක්‍රියා කරන ආකාරයට මීට ඉහතින් ක්‍රියා කරපු රජයන් වලට ක්‍රියා කරන්න නොහැකි වුණා. ඓතිහාසික තත්ත්වයන් විසින් අපේ රටේ ජනතාව විසින් ගොනු කළ ශක්තිය නිසා අද වෙනත් නොයෙක් අඩුපාඩුකම් තිබුණත් LTT ත්‍රස්තවාදයට එරෙහිව හැම ආකාරයකම යුද ක්‍රියාමාර්ගයක් ගන්නට අධිෂ්ඨානශීලී යුද ක්‍රියාමාර්ගයක් ගන්නට රජය ක්‍රියා කරගෙන යනවා. අපි මේ රජයට සහයෝගය දෙන ප්‍රධානතම හේතුවත් ඒකයි. රටේ අපි හිතන ආකාරයට අද දැවෙන ප්‍රධානතම ගැටලුවක් ඒ ප්‍රශ්නයයි. අපි දන්නවා මේක ප්‍රථම 1978 සිට විටින් විට ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග යුදමය ක්‍රියාමාර්ග ගත් බව. ජෙනරාල් වීරතුංගව ජයජයවර්ධන මහතා 1979 දී යාපනයට යවමු ලැබුවා. ඔහුට පාලනය කරන්න බැරි වුණා මන්ද ත්‍රස්තවාදී නීතියාවට පලා ගිය නිසා. ඉන්පසු ලලිත දලුත්මුදලි මහතා 1984 සිට යම් යම් යුද මෙහෙයුම් කළා. නමුත් ඒ වන විට ඉන්දියාව තීරණය කර තිබුණා අපේ රටට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයකින් ඔබට ගිහිල්ලා ත්‍රස්තවාදී ප්‍රහාරකයන් පාවිච්චි කළා අපේ රටේ දේශපාලනය පාලනය කරන්න. එවකට අපේ රටේ තිබිච්ච එක්සත් ජාතික පක්ෂයේ ඉන්දියන් විරෝධී දේශපාලනය පාලනය කරන්නට තීරණය කළා. එම නිසා ඉක්මනින් ත්‍රස්තවාදී බලවේග අවියාවදකට ගත්තා, පුහුණුව ලබා ගත්තා, ශක්තිමත් වීමට උනට හැකියාව ලැබුණා. එය සමාජයේ කාලාන්තරයක් සටන් කරලා ලබා ගන්න යම් සන්නද්ධ සංවිධාන වලට ලැබෙන ආකාරයේ තත්ත්වයක් නෙවෙයි. එකවරම බංගලාදේශයේ සිදු වුණා වගේ එකවරම මේ ත්‍රස්තවාදී කණ්ඩායම් මල්නොර බවට පත් වුණා. ඉතා වේගයෙන් ඔවුන්ට ශ්‍රී ලංකා යුද හමුදාවට පාලනය කරන්න බැරි වාතාවරණයක් ඇති වුණා. එක අවස්ථාවක් තිබුණා ඉන්දියාවේ පුහුණු වීම ලැබපු පිරිස 29000ක් තරම් විශාල පිරිසක් වෙති ශ්‍රී ලංකාවේ මුළු සන්නද්ධ හමුදා ප්‍රමාණයෙන් 15000කට ප්‍රමාණයෙන් තිබිච්ච අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාව වෙන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට තත්ත්වය පාලනය කරන්න බැරි තත්ත්වයක් උදා වෙන බවකුත් එක අවස්ථාවකදී හැඟී ගියා. කෙසේ වෙතත් විමුක්ති මෙහෙයුම ඇති වුණා. අපි කවුරුද දන්නා 1987 එම මෙහෙයුම අතර කාලාන්තරයක් ගමන් කරනකොට ඉන්දියාවේ මැදිහත් වීමෙන් ඉන්දුලංකා කිවිසුම ඇති වෙලා ඒ ක්‍රියාදාමය සිද්ධ වුණා. ඒ මුළු ඉතිහාසයේම අරන් බලනකොට අපිට පේනවා කිසිම අවස්ථාවක මේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව වසර දෙක තුනක්වත් එක දිගට කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව අධිෂ්ඨානශීලී මෙහෙයුමක් කරන්නට ශ්‍රී ලංකා රජයට හැකියාවක් තිබුණා. එක්කෝ අභ්‍යන්තර ගැටලුවක් නිසා නැත්නම් බාහිර අතපෙවීමක් නිසා ඒ කටයුත්ත අතරමඟ නතර වුණා. ඒ වගේම 1995 ජයසිංහ මෙහෙයුම ඒ වගේම විවිරස මෙහෙයුම ජයසිංහ මෙහෙයුම ආරම්භ කරා. එමගින් යාපනයේ මුදා ගැනීමෙන් පසු වන්නිය මුදා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයකට යෙදුණා. අතර මේ වන්නිය මුදා ගැනීම සඳහා A9 මාර්ගය අත්පත් කර ගැනීමේ ක්‍රියාමාර්ගය ඉන්දියන් හමුදාවත් 1987 දී අත්හදා බලන ලද ක්‍රියාමාර්ගය. ඉන්දියන් හමුදාවට අතිවිශාල බලකායක් සිටපු නිසා LTT සංවිධානයේ කිසියම් ආකාරයකට දුර්වල තත්ත්වයකට පත් කරන්නට හැකි වූ නිසා ඔවුන්ට A9 මාර්ගය මුදා ගන්න හැකියාව ලැබුණා. නමුත් LTT සංවිධානයේ පසුව A9 මාර්ගය අත්පත් කරගත්තා. A9 මාර්ගය අත්පත් කරගත්තේ 1989 රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු කළ සාම සාකච්ඡාවලට පිළිසිදුවන්න. ඒ සාම සාකච්ඡා නිසා තමයි අපට A9 මාර්ගය අහිමි. කෙසේ වෙතත් A9 මාර්ගය මුදා ගැනීම සඳහා අපේ ආරක්ෂක හමුදා 1997 අප්‍රේල් මාසයේ ආරම්භ කළ ජයසිංහ මෙහෙයුම වසර දෙකක් ගියා.
මේ වසර දෙක ඇතුළත 12000ක් සෙබළු අපේ දරුවන් ජීවිත පූජා කළා. 18000කට අධික පිරිසක් තුවාල ලැබුවා. අපේ ප්‍රධාන හමුදා කඳවුරු ගණනාවක් අපට හිමුණා. LTT සංවිධානයේ එක්තරා ආකාරයකට සම්ප්‍රදායික යුද හමුදාවක තත්වයට පත්වන්නට මේ හේතු වුණා. ඒ අනුව තමයි 2002 දී මේ සාමගිය උසුමේ හඳුන්වන ක්‍රියාදාමය ලබන්නේ. මම හිතේ මෙතනදී දෙක කියන්න ඕනේ. මේ ගිවිසුම මුදු රනිල් වික්‍රමසිංහගේ ගිවිසුමක් නෙවෙයි. 2001 මාර්තු මාසයේදී එවකට ජනාධිපතිනි හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මේ සටන් විරාම ගිවිසුමටම එළඹෙන්න තීරණය කරගන්නවා. නමුත් පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච අස්ථාවර තත්ත්වය නිසා සහ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් ඇති වූ අර්බුදය නිසා ඇය తాවකාලිකව කල්දමා තිබූ අවස්ථාවක තමයි අවසානයේ ඇයගේ රජයේ පෙරළී ගොස් එම ගිවිසුමම එතනින් මෙතනින් වචන කීපයක් වෙනස් කරලා රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරුණා. ඒ අනුව මේ එක්තරා ආකාරයකට චන්ද්‍රිකා රනිල් ගිවිසුමක් හැටියටම අපට ඒ ඊනියා සාම ගිවිසුම හඳුනා ගන්න පුළුවන්. මේ සාම ගිවිසුම පස්සේ අපි කවුරුත් දන්නා පරිදි පොඩි සංවිධානයේ ගුවන් යානා ගෙන්න ගත්තා. කාලකුවපු අතිවිශාල ප්‍රමාණයක් අත්පත් කරගත්තා. ඉතාමත්ම තීරණාත්මක යුද සැලැස්මක් ඇති කරගත්තා. ඒ යුද සැලැස්මට අනුව තිරිකුණාමල නගරය, තිරිකුණාමල වරාය වටකර පහර දීමක් මගින් යාපනයට කෙරෙන සැපයුම් වළක්වලා ඒ හා සමගම මුහමලේසිර චාව කට්ටේරියට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කළා. යාපනයේ අපේ ආරක්ෂක හමුදා යටත් කරලා ශ්‍රී ලංකාව සමග සුඩානයේ සිදු වුණා වගේ වෙන්වියාමේ අයිතිය සහිත වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට අවශ්‍ය කරන සටන් විරාම ගිවිසුමකට එල්ලෙන්නයි LTTA යුද දේශපාලනික සැලසුම තිබුණේ. ඒ අනුව තමයි වුන් 2006 මේ සටන දියත් කළේ මාවිල්ලාරුවේ ඒ අමුණ වසා දැමීමෙන් පසු. අටම් පත්තරවල විශේෂයෙන් ඉංග්‍රීසි පුවත්පත්වල ලියනවා. ඊට මාස කිහිපයකට කලින් ලිව්වා. ජුලි මාසේ නම් තාම මඩුවලනේ. ඉදිරියට යන්නේ නැහැ ලංකා හමුදාව කියලා. ඊට පස්සේ කිව්වා දැන් 1000ක් මරුවා, 2000ක් මරුවා, 3000ක් මරුවා, 5000ක් මරුවා. කොහෙද LTTA කියනව නේද කියලා. නොඑක ආකාරයේ විචිකිච්ඡාවන්, චංචලභාවයන් ඇති කරන්නට උත්සාහ. ඒ අපේ ආරක්ෂක හමුදාවල ක්‍රමවේදය නොදැන සිටි නිසා. අපේ ආරක්ෂක හමුදා නැගෙනහිරදී සාර්ථකව අනුගමනය කළා වූ ක්‍රමවේදය. එනම් LTTA සැපයුම් මාර්ගවලට පහර දීම